ළඟදින් එක්තරා පුතෙක් අපෙන් ඇහුවා ඒ පුතාගේ පියතුමා මිය පරලෝ ගිහිල්ලා. නමුත් මේ මරණින් මත්තේ ඉපදිලා තියෙන්නේ යම්කිසි භූතාත්මයක් වගේ. එතකොට ඒ දරුවා අහනවා තාත්තා ජීවතුන් අතර ඉඳින් ගොඩාක් වියදම් කළා. ධනෙ වියදම් කළා. ගොඩාක් පන්සල් හදනවට ආධාර කරලා තියෙනවා. ගොඩාක් සමාජ සේවාවන් වලට ආධාර උපකාර කරලා තියෙනවා. ඊළඟ බොහෝ වන්දනමාන ගමන් ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙලා කොහොමද මරණින් මත්තේ මේ වාගේ නරක තැනක ඉපදුනේ කියලා එයා මහනවා. මොකද ඒ භූතාත්මේ මේ දරුවත් එක්ක කතා බහ කරලා. ඒ නිසා එයාට තවක් කෙනෙක් කිව්වේ කන්නම් එයාට සැක හිතේ තාත්තා ගැන. නමුත් Tamandම ඇහිච්ච දැකිච්ච නිසා එයාට අවසානයේ තාත්තා ඉපදුන තැන ගැන සැකයක් නැහැ. නමුත් සැකයක් ඇති වුණා කරපු පින්කම් වලට මොකද උනේ කියලා. ඇත්තටම එයා දැනගත යුතු කරුණක්මයි දැනගන්න ඇහුවේ. විසඳාගත යුතු ප්‍රශ්නයක්මයි විසඳා ගන්න ඇහුවේ. ඉතින් මෙතනදී ප්‍රශ්නේ වෙන්නේ ඔබ කාටත් මං හිතනවා බහුතරයකට ඇති වෙන ගැටලුවක් ඕක. කෙනෙක් මරණින් මත්තේ හොඳ තැනක යන්න එයා ජීවතුන් අතර ඉඳින් බුද්ධ ශාසනය වෙනුවෙන් හෝ සමාජ සේවා වෙනුවෙන් වියදම් කරපු ගාන ගැන සැලකිලිමත් වෙනවා. අන්න එතන තමයි වැරදුනේ. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ලෞතර බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ සල්ලි වලට නෙවෙයි. පින කියලා වදාළේ සල්ලි වලට නෙවෙයි. පින යනු සල්ලි නම් රුපියල් 100ක් හමාරක් 10ක් හමාරක් පූජා කරපු කෙනා අඩු පිනක් රැස් වෙනවා. ලක්ෂ ගණන් පූජා කරපු කෙනාට බොහෝ පින් රැස් වෙන්න ඕන. නමුත් බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ කර්මය කියලා වදාළේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවයි කර්මය. ඒ පුතාට අපි තේරුම් කළා දුන්නා. ඒ ඔබටයි වැරදුනේ. ඔබයි හිතුවේ පින කියන්නේ සල්ලි කියලා. තාත්තා වියදම් කරපු සමෙච්චර මේ ඇත්තනම් කෝටි ගාණක් ධනෙ වියදම් කරලා තිබ්බා. ඒකට ඔයාලටයි වැරදුනේ පින කියලා හිතුවේ මුදලට. නමුත් බුදුරජාණන් වහන්සේ පින කියලා වදාළේ චේතනාවට. ඒ නිසා එයා මේ ලක්ෂ ගණන් වියදම් කරද්දී ඒ දරුවගෙන් ඇහුවා ඔයා දන්නවද තාත්තා ලක්ෂ ගණන් වියදම් කරද්දී කෝටි ගණන් වියදම් කරද්දී ඔයාගේ තාත්තගේ චේතනාව තිබ්බේ කොහොමද කියලා ඔයා දන්නවද? අනේ හඳුරන්නේ ඒව නම් අපි දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ හැබැයි හාමුදුරනේ ගොඩාක් අපේ තාත්තා අපේ අම්මට ආදරෙන් හිටියේ. මැරෙන වෙලාවෙත් අම්මා ගැන කිය තමයි මැරුණේ. ආන්න වෙච්ච දෝෂේ. පින්දහම් මුදලින් කළාට චේතනාව තිබුණේ ඥාති හිත මිත්‍රාදීන් කෙරේ අතිශයින් බැඳිලා. ඒ නිසා පින්කම් වලට මිල මුදල් වියදම් කරලා ඒ මුදල් ටික පොතේ ගණන් හිලව් හදාගෙන පින් පොතේ ගණන් හිලව් ලියාගෙන මම මෙච්චර වියදම් කළා කියලා ගණන් හිලව් හදාගෙන ඉන්න ඔබ ඔය යන්නේ වැරදි පාරක බව තේරුම් ගන්න. පිනේ අනු චේතනාවයි. ඒ නිසා සල්ලි වලින් මේ කර්මය කියන එක මනින්න බෑ.